මගේ රොඩ්ඩේ වෙනස් කරා. ගගෙන් සෑහෙන වතුර පාරක් කියනවා මොහොතට. ඕ ෆිෂ් ඕන්. දැටි වැහි වලාකුළුකුත් එනවා. මගේ ලුවෙක් කඩලා ගියා. අර Tamanට ඇති ප්‍රමාණයට විතරක් එකතු කරගන්න ඕනේ ඉතින්. Hello, good morning. අදත් උදේම ආවා පොඩ්ඩක් මුහුද පැත්තේ. අද වෙනම තැනකට වෙනම ස්පොට් එකකට ආවේ. උදේම ආවා අද උදේ කියන්නේ සාමාන්‍යයෙන් 4 වගේ එන්නේ නැති. 4 වගේ ආවා. අද ලූවර්ස් ගහන්නේ. මම පෙන්නන්නම් තැන ෂේප් එකේ. අද වැඩේ කියන්නේ දැන් මම උදේ ඉඳන් ගහනවා. කට්ටියම ගොඩක් කට්ටිය හිටියා මං එද්දිත්. දැන් ගහලා මැෂින් එක අතේ තියෙන්නේ. බලමු ටිකක් මේක බිමින් තියලා උඩ පැත්තට වහින හින්දා දැන් ගගෙන් සෑහෙන වතුර පාරක් කියනවා මොහොතට. ඒතර දැන් සාමාන්‍ය අපි පරව් එහෙම ටාගට් කරන්නේ. පරව මොද්දේ උන් ඉතින් මුහුදේ ඉන්න ඕනේ සාමාන්‍යයෙන් ගොඩාක් ඒක ෆ්‍රෙෂ් වෙද්දී උන් ඉන්නව අඩුයි. ඒතකොට අනිවාර්යෙන් හයි ටයිඩ් එක වෙලාවට තමයි උන් එන්නේ. වතුරේ රස බැලුවේ. මේවා මේ ෆ්‍රෙෂ් මුහුද ෆ්‍රෙෂ් පට්ටම ෆ්‍රෙෂ්. ඒ කියන්නේ මේ අපි මොය කටගෙන ගහන්නේ. එතකොට මේ මොය කටේ ඉඳන් අපි මොය කටේ ඉඳන් ගහන්නේ. එතකොට මේ මොය කටේ ඉඳන් මේ සෑහෙන දුරකට යනකම් වතුර ෆ්‍රෙෂ්. ඒ කියන්නේ ඒ හරියට වෙනකම්ම මාළු නැහැ. මාළු අඩුයි. ඒ පැත්තට එන්නේ නැහැ. මම හිතන විදිහට ඒක තමයි වෙන්න ඕනේ. දැන් අනිත් ඒ ලෝ ටයිඩ් එක වෙලාව. එතකොට මුහුදේ ඉඳන් වතුර එන්නේ නැහැ ගඟ පැත්තට. දැන් මුහුදේ තියෙන්නේ ෆ්‍රෙෂ් වෝටර් තියෙන්නේ. එතකොට කොහොමද මාළු වෙනවා අඩුයි මුහුදේ මාළු වෙනවා අඩුයිනේ මේ පැත්තට. දැන් එතකන් මම හිතන්නේ මම හිටියොත් හොඳයි. ඉතලා ටිකක් වෙලා ඉතලා අල්ලන්න ගත්තා නම් හරි වගේ. මොකද හයි ටයිඩ් එක තව ටිකකින් කියන්නේ තව පැය 2-3කින් හයි ටයිඩ් එක. ඒ වෙලාවල්ලා හිටියා නම් හරි. මගේ රොඩ්ඩේ වෙනස් කරා. අද ලූවර්ස් ගන්න හින්දා සයිස් කියන්නේ අඩි 7 රොඩ් එක ගෙනාවේ. සාමාන්‍ය බේත් ගහ අඩි දුර ගහන්න එපයි. එතකොට තමයි අඩි 10 රොඩ් එක ගන්න ගියන්නේ මගේ පයනියර් රොඩ් එක. අද ගෙනාවේ වයිවා ස්පින් මාස්ටර් එක. ස්පින් මාස්ටර් අඩි 7 රොඩ් එක. සේම් රීල් එක තියෙන්නේ.
කැම් එක ඔෆ් කරගෙන මේ කාස් කරගෙන හිටියේ. ඕ ෆිෂ් ඕන්. මාළුවෙක් අහු වුණා මේ ෆස්ට් ටයිම්. ඕන් හරි ඒකත් හරි. ෆිෂ් ඕන්. චෝරයක් තිබ්බනේ අහුවේ කියලා. මාළුවෙක් අහු වුණානේ. පළවෙනි වතාවට පරවෙක් අහු වුණා. පරවෙක් සෙට් උනේ. මේ අද පරවෙක් අල්ලගත්තා. තියාන් දැන් තව එකක් ගාලා බලමු. දැන් දවල් 12ට විතර කිට්ටු ඇති. හරි. දැන් මේ මම යන්න කියලා හදන්නේ. අදත් ඇල්ලුවා. හරි අද අවුලක් නැහැ. අද පරවෙක් සෙට් වුණානේ. ඉතින් ඔහොම ගහගෙන යද්දී අහු වෙයි ඉතින් දිගට. ඔක් කරගෙන යද්දී වැඩේ. මේ සෙට්ටලයි. අද දැන් අර දෑතේ වැහි වලාකුළුකුත් එනවා. දැන් වහින්නත් කිට්ටුයි. ඒ හින්දා දැන් ගියා නම් හොඳයි වගේ. දැන් අනිත් එක මට ඇති ප්‍රමාණයට අහු වුණානේ. තව පාඩමක් ඉගෙන ගත්තා මම. දැන් මම මේ පරව අහු වුණාට පස්සේ කාස් කරා. ඒ කියන්නේ නිකන් ඉතින් ඔය පළවෙනි වතාවටනේ පරවෙක් අහුුනේ. එහෙම කියලා බලන්න මං කාස් කරා. වැඩේ උනේ මගේ ලුවෙක් කඩලා ගියා. හොඳ පාඩමක් ඉතින්. Tamanta ඇති ප්‍රමාණයට විතරක් එකතු කරගන්න ඕනේ ඉතින්. ඒක තමයි. දැන් හරි. දැන් අරගත් පරවක් අරගෙන දැන් යන්න කියලා හදන්නේ. කාස් කරලා ඔව්. අද රැති එහෙනම්. දැන් යන ගමන් මම පෙන්නන්නම් මම හිටපු තැන. යන ගමන් පෙන්නන්න. ඉතින් තමයි ඇල්ලුවේ. ඈත වැහි වලාකුළක් එනවා. වයින් වගේ හදන්නේ. මේ වගේ රොඩ් එක. ඒකත් පැක් කරගත්තා. මේ කඩවල කැලයක් තියෙන්නේ. ඔතනින් මෙහොම එන්න ඕනේ. ඒත් හරනාම මොහොත. මේ පේනවනේ ඉතින්. එන්නේ සෑහෙන ජරාවක් එකතු වෙන්නේ. අර ගඟට දාන ඒවා මුහුදට ඇවිල්ලා ආපහු රැල්ල ගහද්දි වෙරළට ගහනවා ඉතින්. ගඟෙන් එන කුණු ගොඩක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ගංගා වතුරත් එක්ක තමයි මේක උනේ ගොඩක්ම. දැන් ඉතින් බයික් එක ආවට යනවා. පොඩි සෙට් එකක් එනවා බයිසිකල් පදින්න. කොහොමද දන්නේ මේ වැල්ලේ බයිසිකල් පදින්නේ? පදිනවද? පදිනවා වැල්ලේ. මාරු හැබැයි. මාර බීච් එකේ ඉතින් මේ ලස්සන පොට්ටයක් ඉතින්.